ගිනි ජාලාවක් මැද පොළොව දෙබෑ කරගෙන යනකොට දේවදත්ත සිය ගණන් පින් සිරුරෙන් එබි මහා කාරුණික තථාගතයන් වහන්සේ මුළු හදවතින් සරණ යමි කියලා කියනකොට දෙවුරන් වෙහිරිදි බුදුරජාණන් වහන්සේ වදාලා ගින්දරේ තෙරුවන් සරණ ගිය දේවදත්ත කල්ප ලක්ෂයකින් අට්ඨීසර කියලා පස්සේ බුදු වෙනවා. සට්ඨීසර කියලා අහලා දෙනවා අපි පසේ බුදුරු පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙන කල්පයක කියලා. එහෙනම් අනුමාන කරන්න පුළුවන්. ඒ අර කතාව හරිනම් ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ලක්ෂයකින්. මේ වැඩ ඉන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල අඟුලිමාල ආදී මහ මුනිවරු අග තනතුරු වලට පෙරුම් පිරුවේ කල්ප ලක්ෂයක්. ඒ මහ මුනිවරු අග තනතුරු වලට 80 මහා ශ්‍රාවක තනතුරු වලට පෙරුම් පුරන්ට යන කාලේ සමානයි බුදුවරු නැති කාලේ. එතකොට පසේ බුදුවරු පිරිනවම් පෑවට පස්සේ තමයි අනිත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඔබටත් මටත් විවරණ දීලා නැහැ ලෞතර බුදුරජාණන් වහන්සේ පසේ බුදු වෙනවා කියලා. එහෙනම් ඔබටත් මටත් මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. දැන් අපේ කටේ හැකරකමට, පඬිතකමට, මෝඩකමට, නුවණ නැතිකමට අපි හැම එකටම දේවදත්තයා 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 කිය බැන බැන ඉන්නවා. හරියට අපි පිළිසරණ හදාගෙන අවසන් වගේ. අපිට ඔක්කොම හරි වගේ. මෛත්‍රී බුද්ධ ශාසනයට අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. එහෙම බලාගෙන යනකොට මෛත්‍රී බුද්ධ ශාසනයේවත් පිළිසරණක් ගන්න අපි පින් පුරාගෙන නැත්තම් දේවදත්තටත් වඩා වාසනාවන්තයි. ඔන්න කාරණාව. ඒ නිසායි තමයි දේවදත්ත බුදු කෙනෙක් මහාන කරන්නේ. ගල් පෙරලන එක, ඇතායන එක, දුනුවායෝ දෝන එක මගේ බුදුරජාණන් වහන්සේට චූති දෙයක්. දේවදත්ත පස්සේ බුදු වෙන හැටි බුදු ඇසින් දැක්කට පස්සේ එදාට මහා බ්‍රහ්මයා ඒ පස්සේ බුදුරජාණන් වහන්සේට පෑගෙන දූවිලි අරන් නල්ලේ තිලක තියනවා. දෙවියන් සහිත ලෝකයාම සිරසෙන් වදිනවා. ඉතින් දේවදත්තටත් ওই වගේ පිළිසරණක් තියෙනවා නම් ඒ නිසා මම මේ කියන්නේ පින් කරගන්න, කුසල් කරගන්න